self love journey එක කොහොමද පටන් ගන්න කියලා මම දාපු වීඩියෝ එක බලලා ගොඩක් අය මැසේජස් එවලා තිබ්බා. කොච්චර වීඩියෝස් බලුවත් තාමත් self love පටන් ගන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් තව ටිකක් පැහැදිලි කරන්න කියලා එයාලා කියලා තිබුණා. ඉතින් අපි self love ගැන තියෙන වීඩියෝ 100ක් හරි බලලා ඒ වීඩියෝ වල තියෙන දේවල් තියරි එකක් වගේ ඇප්ලයි කරා කියලා අපිට self love ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒ වීඩියෝස් වල තියෙන්නේ self love පටන් ගන්න අපිට දෙන පොඩි ගයිඩ් එකක් විතරයි. මේ දේවල් කරොත් මේ දේවල් ගැන අවධානය දුන්නොත් අපිට self love පටන් ගන්න පුළුවන්, අපිට අපි වෙනුවෙන් ආදරය දෙන්න පුළුවන් කියලා පොඩි අදහසක් විතරයි මේ වීඩියෝස් වලින් දෙන්නේ. ඔයා දැනගන්න ඕනේ මේ තියෙන දේවල් ඔයාගේ විදියට, ඔයාට ගැළපෙන විදියට ප්‍රැක්ටිකලි ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඔයාට ආදරය කරන්න පටන් ගන්න. self love practice කරන කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා එයා solo date යන විදිය, එයාස දේවල් අරන් දෙන විදිය බලලා ඔයත් ඒ දෙයම කරා කියලා ඔයාලට සමහර විට සතුට හොයාගන්න බැරි වෙයි. මොකද self love කියන්නේ අපි ආස දේවල් අපිට දෙන එකම විතරක් නෙවෙයි. ඒක අපිව සතුට කරන්න පුළුවන් එක පැත්තක් විතරයි. self love කියන්නේ physically, emotionally, spiritually අපිව අපේ වටිනාකම වැඩි කරගන්න එක. self love වලින් කරන්නේ අපිව ජීවිතයට මුහුණ දෙන්න ඕනම දෙයකට ඔරොත්තු දෙන්න, අපිව කායිකව, මානසිකව, ආධ්‍යාත්මිකව ශක්තිමත් කරන එක. self love කියන්නේ දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම self love කියන්නේ මාසයක් දෙකක් අවුරුද්දක් කරලා නතර කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අපි ජීවිත කාලේ පුරාවටම කරන්න ඕන දෙයක්. self love පටන් ගත්ත කියලා අපේ ජීවිතේට දුක්, කරදර, ප්‍රශ්න එන්න එක නතර වෙන්නේ නැහැ. ඒ දේවල් පුරුදු විදියටම එනවා. හැබැයි අපි ඒ දේවල්ට මුහුණ දෙන විදිය වෙනස් වෙනවා. ඒ දේවල් වලට ශක්තිමත්ව මුහුණ දෙන්න අපි පුරුදු වෙනවා. self love කියන්නේ එක්කෙනෙක්ට සාර්ථක වෙන, තවත් කෙනෙක්ට සාර්ථක වෙන්නේ නැති දෙයක් නෙවෙයි. ඔයාම හිතලා, ඔයාම තේරුම් අරන්, ඔයා වෙනුවෙන්ම දේවල් කරොත් ඔයාව සතුටින් තියන්න පුළුවන් දෙයක්. ඒක වෙන කෙනෙක්ට කරන්න බෑ. ඔයාටම විතරයි කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකෙන් පොයින්ට්ස් 4ක් ගැන කතා කරා. මුලින්ම කිව්වේ තමන්ව ඉන්න විදියට පිළිගන්න. ඊට පස්සේ තමන්ව අඳුර ගන්න උත්සාහ කරන්න. තුන්වෙනියට අනිත් අයව කොපි කරන්න එපා. ඔයා වෙන්න. හතරවෙනියට කිව්වේ ඔයාව ආධ්‍යාත්මිකව දියුණු කරගන්න උත්සාහ කරන්න කියලා. ඔයාව ඉන්න තත්ත්වෙන් බාර ගන්න කියන්නේ ඔයාගේ මොන අඩුපාඩුව තිබ්බත් ඔයා ඒ දේවල් පිළිගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ සමහර විට ඔයාලට ගොඩක් තරහ යනවා ඇති. එහෙම නැත්නම් පුංචි දෙයකට ගොඩක් දුක හිතෙනවා ඇති. ඔයාගේ ජීවිතේ එක තැනක නතර වෙලා වගේ තියෙනත් පුළුවන්. මේ වෙලාවට ඔයා කරන්න ඕන මේ දේවල් ගැනම හිත දුක් වෙන එක නෙවෙයි. ඔයා කරන්න ඕන ඔයාට ගොඩක් තරහ යනවා නම් මට තරහ යන වෙලාවට මම ඒක නැති කරගන්න මම මොනවද කරන්න ඕන? මට දුක හිතෙනවා නම් ඒ දුක හිතෙන වෙලාවට මගේ මූඩ් එක වෙනස් කරගන්න මම මොනවද කරන්න ඕනේ කියන එක ගැන හිතන්න එක. මම කරන දෙයක් කියන්නම්. මට දුක හිතෙන වෙලාවට, මට මූඩ් එක වෙනස් කරගන්න ඕන වෙලාවට මම කරන්නේ මගේ රූම් එක ක්ලීන් කරන එක. එහෙම නැත්නම් අලුත් පොතක් කියවන්න පටන් ගන්න එක. එහෙමත් නැත්නම් පාසල් යන එක. ඒ වගේ දෙයක් කරත් මම මගේ මූඩ් එක වෙනස් කරගන්නවා. දෙවෙනියට මම කිව්වේ ඔයාව අඳුන ගන්න කියන එක. මෙතනදී අපි කරන්නේ අපි එක්කම කතා කරන එක. මම මගෙන් අහනවා මම කැමති දේවල් මොනවද, මම අකමැති දේවල් කොහොමද, මගේ අද දවස ගැන මට මොකද හිතෙන්නේ, මම ආස දේවල් මොනවද කියලා මම මගෙන් අහනවා. සහ මම සතුටින් තියන්නේ ඊට පස්සේ මම ඒ අදාළ දේවල් වලට අනුව වැඩ කරනවා. දැන් හැම දවසකම පුරුදු වෙන්න දවස අවසානයේට හරි ඔයාගෙන් අහන අද දවස කොහොමද කියලා. මහන්සි නම් පොඩි විවේකයක් ගන්න. ඔයා ආස දෙයක් තියෙනම් ඒ දේ කරන්න. තුන්වෙනියට මම කිව්වේ ඔයා වෙන්න, වෙන අයව කොපි කරන්න එපා කියලා. ඔයා සමහර විට self love practice කරන කෙනෙක්ගේ වීඩියෝස් බලනවා ඇති. එයාව සතුටු කරන්න නිතර solo date යනවා ඇති. එයාගේ free time එක restaurant වලට ගිහින්, coffee shop වලට ගිහින් එයාගේ time එක spend කරනවා ඇති. එයා වෙනුවෙන් ගොඩක් වියදම් කරනවා ඇති. ඒ දරන වියදම සමහර විට ඔයාට දරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාට හිතේ සල්ලි තියෙන කාලෙක solo date යනවා, සල්ලි තියෙන කාලෙක self love පටන් ගන්නවා කියලා. සල්ලි තියෙන කාලෙක නෙමෙයි, අද ඉඳන්ම ඔයාට පුළුවන් විදියට ඔයාට ආදරය කරන්න පටන් ගන්න. අද ඔයාට ඔයා වෙනුවෙන් ගන්න පුළුවන් hair clip එකක්ද, hair clip එක ඔයාලා අරන් දෙන්න.
සෝලෝ ඩේට් එකක් යන්න රෙස්ටුරන්ට් එකකට කොෆි ෂොප් එකකට යන්න ඕන ඔයාලට පුළුවන් බීච් එකට යන්න. පාක් එකකට යන්න. එහෙම නැත්නම් ගෙදරදිම කරන්න පුළුවන් low budget solo date ideas ඕන තරම් තියෙනවා. ඒ දේවල් හොයලා බලලා ඒ දේවල් try කරලා බලන්න. වෙන කෙනෙක් වෙලා ඔයාට බෑ ඔයාට ආදරය කරන්න. ඔයා වෙලා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. අන්තිමටම මම කිව්වේ ඔයාව ආධ්‍යාත්මිකව දියුණු කරගන්න උත්සාහ කරන්න කියලා. ආධ්‍යාත්මිකව දියුණු කරගන්නවා කියන්නේ අපි අපිව ඇතුළාන්තයෙන්ම ජීවිතේට මුහුණ දෙන්න, ජීවිතේන ප්‍රශ්න දිහා වෙනස් විදියකට බලන්න, පරිණතව හිතන්න අපිව පුරුදු කරගන්නවා කියන එක. ඔයාට මේකට පුළුවන් self improvement පොත් කියවන්න. ඕන තරම් self improvement පොත් තියෙනවා 11 ඉකිගායි, miracle morning ඒ වගේ ගොඩක් පොත් තියෙනවා. ඒ පොත් වලට පුළුවන් ඔයාව හිතන විදිය වෙනස් කරන්න. ඒ වගේම මම කිව්වා meditation try කරන්න කියලා. ඔයාට එකපාර තනියම භාවනා කරන්න බැරි නම් guided meditation follow කරලා බලන්න කිව්වා. ඔයාට මෙන්න මේ YouTube channel එකෙන් guided meditation ඔයාට ගැලපෙන විදියට හොයාගන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව ඔයාට කිසිම වියදමක් නැතුව කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔයාට healthy boundaries හදාගන්න පුළුවන්. ඔයාගේ daily routines වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට අලුත් habits හදාගන්නත් පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා self love practice කරන්න ඔයාට කරන්න. මම ඒ දේවලුත් ඉස්සරහා වීඩියෝ වලින් කියලා දෙන්නම්. මම හිතනවා self love ගැන තාමත් තේරුම් නැති කෙනෙක්ට මේ වීඩියෝ එකෙන් පොඩ්ඩක් හරි තේරෙන්නේ නැති කියලා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.